හායි යාළුවනේ ආදරෙන් ඔයාලව මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් යාළුවනේ මම මේ කරන්නේ ඔයාලට simple makeup එකක්. ඉතින් මාත් එක්ක එකතු වෙයි කියලා හිතනවා. ඉස්සෙල්ලාම යාළුවනේ හොඳ moisturizer එකක් use කරන්න. මොකද සාමාන්‍ය makeup එකක් කරනකොට සමහර විට ඒ makeup එක crack වෙන්න පුළුවන්. ඉතින් moisturizer එකක් ගැව්වම ඒක crack වෙන්නේ නැහැ. හොඳට moisture වෙනවා මුහුණ. ඉතින් අනිවාර්යයෙන්ම වැදගත් දේ තමයි moisturizer එක. මෙතනදී අපි primer එකක් use කරන්නේ නැහැ. මොකද මේක simple makeup එකක් නේ. day to day simple makeup එකක්. ඒකින්ද ඊළඟට යාළුවනේ ඔයාලට පුළුවන් lip balm එකක් use කරන්න. මොකද lip balm එකක් use කරන්නේ lip dry වෙන්න පුළුවන් නේ. lipstick ගන්නකොට crack වෙනවා ඒකින්ද lip balm එකක් කලින්ම ගා ගන්න. එතකොට හොඳට මේ hydrate වෙනවා lipstick. දැන් අපි use කරන්නේ compact powder එකක්. ඉතින් ඔයාලා කැමති ඕනම compact powder එකක් use කරන්න. සමහර compact powder තියෙනවා මේ oily වෙන ඒවා. ඉතින් මේක matte look finish එකක් නේ. matte look finish makeup එකක් තමයි කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් matte compact powder එකක් use කරන්න. මේ compact powder එක use කරනකොට ඔයාලා මේ compact powder එක මේ මූණට තියලා තදින් අදින්න එපා. එතකොට මේ එතන නිකන් පිටි පිටි වගේ ගෑවෙනවා. ඒකින්ද මේක හොඳට මූණට තියලා තද කර කර මේ ගා ගන්න. එතකොට ලස්සනට compact powder එක හොඳට මූණ හැම තැනම ගා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගා ගන්නකොට යාළුවනේ ඇස් යටට හොඳට ගා ගන්න ඕන. ඇස් යට මොකද අපි මේ යාළුවනේ අපි මෙතනදී concealer එකක් පාවිච්චි කරන්නේ. ඉතින් concealer එකක් නැති හින්දා under areas වලට හොඳට මේ compact powder ටිකක් ගා ගන්න. මොකද නැත්තම් ඇස් වල අඳුරු ගතිය පේන්න පුළුවන්. ඒකින්ද ගා ගන්න හොඳට. දැන් අපි use කරන්න ඕන eyebrow pencil එකක්. මේක simple makeup එකක් හින්දා යාළුවනේ මම eyebrow pencil එකක් use කරන්නේ. මේ eyebrow pencil එක ඉස්සලාම යට චුට්ටක් ඇඳ ගන්න. ඇඳගෙන eyebrow දෙකේ චුට්ටක් විතර ගාගෙන තදට අඳින්නේ නැහැ. මොකද තදට ඇඳනම කැතයි. ඊට පස්සේ දෙපැත්තටම එක සමානව ඇඳගෙන යටට brush එකකින් පොඩි brush එකකින් ඔය අපිට පුළුවන් ඔය mascara ගන්න brush තියෙන්නේ. අන්න එකක් හොඳට හොදලා අරගෙන මේකට තියාගන්න පුළුවන්. එතකොට මේ ලස්සනට අපිට brush කරගන්න පුළුවන්. දැන් එක වර්ග දේවල් තියෙනවා. ඉතින් මේක simple එකක් හින්දා මම මේ අඩු මුදලකින් ඔයාලට කරගන්න පුළුවන් එකක් නේ පෙන්නන්නේ. ඉතින් ඒකින්ද මෙන්න මේ විදිහට ලස්සනට eyebrow දෙකම ලස්සනටම ඇඳ ගන්න. මොකද eyebrow දෙක තමයි ලස්සනටම තියෙන්න ඕන. ඉතින් eyebrow දෙකෙන් තමයි අපේ මේකප් එක ලස්සන වෙන්නේ. ඉතින් ඒකින්ද ලස්සනටම eyebrow දෙක ඇඳ ගන්න. පිළිවෙලට ඇඳ ගන්න මේ. මොකද මේ pencil එකෙන් ඇඳනම මේ කැතයි. කැතට පේනවා. ඒකින්ද මේ eyebrow brush එකෙන් හොඳට brush කරගන්න. එච්චරයි තියෙන්නේ. දැන් අපිට පුළුවන් lipstick එක use කරන්න. lipstick එක use කරන්න කලින් අපිට කරන්න දෙයක් තියෙනවා. අර lip balm කෑවනේ අපි lips වල. ඉතින් ඒ ටික පොඩි ටිෂු එකක් අරගෙන ටැප් කරගන්න. එතකොට නැත්තම් අපිට ග්ලොස් විදියටනේ ලිප්ස්ටික් එක ගෑවෙන්නේ. අපිට දැන් මැට් ෆිනිෂ් ලුක් එකක් නේ ඕනේ. ඒකෙන්ද ඒක ටැප් කරගෙන ඉවර වෙලා ලිප්ස්ටික් එක හොඳට ඇප්ලයි කරගන්න. ඇප්ලයි කරලා ඔයාලට පුළුවන් නම් ටිෂු එකක් තියලා එකපාරක් ටැප් කරගන්න. එතකොට long lasting ලිප්ස්ටික් එක තියාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ විදියට ලස්සනට ලිප්ස්ටික් ටිකක් ගා ගන්න. ඊට පස්සේ තමයි අපිට පුළුවන් බ්ලෂර් වලට යන්න. බ්ලෂර් වලට යනකොට යාළුවනේ අපිට පුළුවන් ලිප්ස්ටික් එකෙන්ම බ්ලෂ් කරගන්න. සාමාන්‍යයෙන් එහෙමත් මම කරනවා. ලිප්ස්ටික් එකෙන්ම බ්ලෂ් කරගන්නත් පුළුවන්. නැත්නම් බ්ලෂර් එකක් අරගෙන චික්ස් දෙකේ විතරක් ගා ගන්න. සමහර කට්ටිය බ්ලෂර් වලින් කට්ස් කරනවානේ. ඒ වගේ කට්ස් කරගන්න එපා. මේ බ්ලෂර් එක අරගෙන බ්ලෂ් කරගන්න චික්ස් දෙක විතරයි. එතකොට තමයි ලස්සන ලුක් එකක් හම්බ වෙනවා. ඔයාලත් කරලා බලන්න. ඒ වගේම නෝස් එකේ චුට්ටක් ගා ගන්න. එතකොට අර highlight එකක් වගේ ලස්සනට පේනවා. ඔන්න යාළුවනේ දැන් අපිට පුළුවන් eyeshadows use කරන්න. eyeshadow එක use කරද්දී
බ්‍රෂ් එකට අරගෙන මේ චුට්ටක් අරගෙන යූස් කරගන්න. මොකද අපි සිම්පල් මේකප් ලුක් එකක්නේ යූස් කරන්නේ මෙතනදී. සිම්පල් මේකප් ලුක් එකක්නේ කරන්නේ. ඒකෙන්ද හොඳට මේ පෙන්සිල් මේ බ්‍රෂ් එකට අරගෙන හොඳට ගාගන්න. දෙපැත්තෙම මේ බ්‍රෂ් එකෙන්ම ගහගන්න. මේක ඇඟිල්ලෙන් ගාගන්නත් පුළුවන්. මම ඔයාලට වෙන දවසක ඇඟිල්ලෙන් අයිෂැඩෝස් ගාගන්න විදිය කියලා දෙන්නම්. අද ඉතින් මම යූස් කරන්න හිතුවා බ්‍රෂ් එකක්. බ්‍රෂ් එකෙන් ගාද්දි හොඳට පැහැදිලිව පේනවනේ. පැහැදිලිව පේනවා. අනික මේ ලස්සන ෆිනිෂ් ලුක් එකක් එනවා. ඉතින් මම මෙතනදී අයිෂැඩෝස් කලර්ස් 3ක් විතර යූස් කරනවා. ඉතින් ඔයාලත් යූස් කරලා බලන්න යාළුවනේ. ඔයාලා කැමති විදියකට කැමති කලර් එකක් යූස් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ අයිෂැඩෝස් ගාද්දි අමතක කරන්නේ නැතුව අන්ඩර් අයි එකටත් ගාගන්න ඕන. මොකද අන්ඩර් අයි එකට ගාගන්න කියන්නේ අපි කජල් ගාගන්නේ නැහැ අන්ඩර් අයි එකට. ඉතින් මේ අයිෂැඩෝ එකෙන්ම තමයි අන්ඩර් අයි එකට යූස් කරන්නේ. ඉතින් ඔයාලා යූස් කරලා බලන්න. ඉතින් යාළුවනේ හොඳට මේක ගාගන්න ඇස්වල මේ මම නම් මෙතනදී කලර්ස් 3ක් විතර යූස් කරනවා. ඔයාලා කැමති විදියකට යූස් කරගන්න. මට දෙයක් කියන්න තියෙනවා යාළුවනේ. මම මේකප්ස් ගැන දන්නේ නැහැ. මං ඉගෙනගෙනත් නැහැ. මං ඔය යූස් කරන විදිය තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මේකේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාගෙන කියාගෙන මේ යන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මෙහෙම තමයි මම ඇස්2 මේ අයිෂැඩෝස් යූස් කරන්නේ. ඇස්2ට අයිෂැඩෝස් යූස් කරන්නේ මෙහෙමයි. ඉතින් මේ යටට යාළුවනේ අන්ඩර් අයි ගාද්දි ගොඩාක් තදට ගාගන්න එපා. මේක සිම්පල් මේකප් එකක් හින්දා චුට්ටයි ගාගන්න ඕන. ඊට පස්සේ යාළුවනේ මේකප් එක අපි කරලා ඉවරයි. ඉතින් ඊට පස්සේ තමයි අපිට ෆයිනල් ටච් අප් එක තියෙන්නේ. ඉතින් ෆයිනල් ටච් අප් එක කරද්දී නිකන් බ්‍රෂ් එක අරගෙන නිකන් ටච් කරන්න විතරයි තියෙන්නේ. සෙටින්ග් ස්ප්‍රේ එකක්වත් මොනවත් යූස් කරන්නේ නැහැ. ඉතින් යාළුවනේ බලන්නකෝ මේ මේකප් ලුක් එක ලස්සනයිද කියලා. ඉතින් ලස්සනයි නම් මං හිතනවා ඔයාලා හැමෝම මාව සබ්ස්ක්‍රයිබ් කරයි කියලා. ඉතින් ඒ වගේම ලයික් එකකුත් දාගෙන යන්න. මේ තියෙන්නේ මගේ ෆයිනල් මේකප් ලුක් එක. ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක්. ඒ වගේම ඔයාලා හැමෝම මාත් එක්ක ඉදිරියේදී එකතු වෙයි කියලා හිතනවා. මේ වගේ ලස්සන වීඩියෝස් ඉදිරියට අරන් එන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. එහෙනම් ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.